ඉතින් මේ දිනවල ශ්‍රී ලංකාවේ ඉතා ප්‍රසිද්ධ තරුණෙක් පිළිබඳවයි මේ පුවත. ඔහු මේ වන විට ඇමරිකාවේ වාසය කරන පුද්ගලයෙක්. ඔහු ගැන විස්තර මෙලෙසයි. ශ්‍රී ලංකාවේ ඉපදිලා කැනඩාවට සංක්‍රමණය වෙලා එතනින් ෆ්ලොරිඩාවේ මයාමි වෙරළට ගිහිල්ලා ප්‍රසිද්ධ ඇමරිකන් සිනමා සන්නාමයක ශ්‍රී ලංකාවේ පළමු නිලංකාර පිරිමි නළුවා ලෙස ගිවිසුම් ගත වෙච්ච ජේසන් කොණ්ඩේ නැත්තම් ජයකොඩිට සුබ පතනවා. ලංකාවේ අහිංසක මිනිසුන්ගේ සල්ලි හොරකම් කරලා හෝ වෙනත් බලු අසික්කිත වැඩ කරලා හරි පොලිසිවලට කට්ටි පැන ඉන්නවට වඩා තමන්ගේ දහඩිය විකුණන එක නම්බුයි. පොලිසිවලට කට්ටි පැන ඉන්නවට වඩා මේක නම්බුයි. එක ඉන්ටර්විව් එක ඔහු කියනවා මම ශ්‍රී ලංකාවේ කියලා නිවේදකයා දන්නේ නැහැ. ශ්‍රී ලංකා කියන එක ඇත්ත. ලංකාව කිව්වම ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ඉන්දියාවට පල්ලෙහෙන් තියෙන පොඩි බංකොලොත් රටක් කියලා නැවත කියන්න වෙනවා. මේ විදිහට ලෝක නිලංකාර වෙළඳපොලේ හොඳ නළුවෙක් වුණොත් ඉන්දියාව ගැන කියවෙන්නේ නැතුව ලංකාව ගැන කියන එක ලෝකේ හඳුනා ගනී. ඔහු මේ ඉන්ටර්විව් එකේදීම කියනවා ලංකාවට ගියොත් මාව හිරේට දායි කියලා. මම හිතන්නේ නැහැ. ඒක සත්‍ය කියලා. ලංකාවේ සදාචාරය පොලිසියක් තියෙනවා තමයි. හැබැයි හොඳ නළුවෙක් හැටියට ප්‍රසිද්ධ වුණොත් මම හිතන්නේ නැහැ ලංකාව එහෙම ප්‍රතික්ෂේප කරයි කියලා. දැනටමත් ඔහුට බුකියේ ඔහුට ප්‍රතිචාර ගොඩයි. අනික හිරේ වැටෙන්න හරි නොවැටෙන්න හරි ආයි මේ මගුල දිහා බලන්න ඕනේ නැහැ. මොකද තාමත් ඔහුගේ ඉන්ටර්විව් වල ලංකාව කියන එක අනිකා හැටියට ඔහුගේ මනසේ කෝණයක තියෙනවා කියලා පේනවා. ඔය යන ගමන ඔහොම යන්න. ආයි අපි දිහා බලන්න එපා. අපේ නිදහස වුණොත් ඔය යන ගමනවත් යන්න ලැබෙන්නේ නැහැ.